බලන්න ළමයි අපේ හතරවෙනි ප්‍රශ්නේ අවශ්‍යතා හා උවමනා නිර්වචනය කරන්න. මොකක්ද අවශ්‍යතාවක් කියන්නේ? අවශ්‍යතාවක් කියන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු කායික හෝ මානසික තත්ත්වයන්. ඒ කියන්නේ මිනිහා ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම ඉටු කරගන්න ඕනේ කායික හරි මානසික හරි තත්ත්වයක්. උදාහරණ ගත්තොත් මේ අවශ්‍යතාව වලට ආහාර, ඇඳුම් පැළඳුම්, නිවාස, ජලය වගේව ගන්න පුළුවන්. එතකොට අවශ්‍යතාව ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ මොනවද? සීමිතයි. අවශ්‍යතාව කියන්නේ සීමිතයි. ඒ කියන්නේ ගණන් ගන්න පුළුවන් ගණනක් තමයි තියෙන්නේ. ඊට පස්සේ පොදුයි. සියලුම දෙනාට අවශ්‍යතාව පොදුයි. ඒ කියන්නේ ඔයාටත් බඩගින්න දෙන්නවා, මටත් බඩගින්න දෙනවා, තව කාට හරි බඩගින්න දෙනවා. එහෙනම් මේ අවශ්‍යතාව කියන්නේ හැමෝටම පොදුයි. ඊට පස්සේ අපි ගත්තොත් මේ අවශ්‍යතාව නිර්මාණය කරන එක. ඒ කියන්නේ ළමයි මේ අවශ්‍යතාව කියන ඒවා අපිට මිනිස්සු විදියට නිර්මාණය කරගන්න බෑ. ඒවා ස්වභාවිකවම ඇති වෙලා තියෙන ඒවා. ඊට පස්සේ අපි ගත්ත ඕමනා කියන්නේ මොනවද? ඕමනා කියන්නේ අවශ්‍යතා සපුරා ගන්නා විවිධ ආකාර තමයි ඕමනා කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් ආහාර කියන අවශ්‍යතාව අපිට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්. බත් කාලා, රොටි කාලා, පිට්ටු කාලා, කොත්තු කාලා, ඒ වගේ විශාල කෑම වර්ග ගොඩාක් තියෙන කාලා අපිට මේ ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්. ඒ විදිහට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න විවිධ ආකාර තියෙනවා වගේ ඕනම අවශ්‍යතාවක් සපුරා ගන්න විවිධ ආකාර තියෙනවා. ඒ සපුරා ගන්න විවිධ ආකාර වලට අපි කියනවා ඕමනා කියලා. ඒතර ඕමනා කියන්නේ මොනවද? අවශ්‍යතාව සපුරා ගන්න විවිධ ආකාර තමයි ඕමනා කියන්නේ. මේ ඕමනා වල ලක්ෂණ ටිකක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? ඒ ලක්ෂණ තමයි ඕමනා අසීමිතයි. ඒ කියන්නේ ඕමනා විශාල සංඛ්‍යාවක් තියෙනවා අපිට ගණන් කරන්න බැරි තරම්. ඊට පස්සේ ඕමනා විවිධයි. ඒ කියන්නේ ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න මම රොටි කනවා නම් ඔයා සමහරට කැමති වෙන්න පුළුවන් පිට්ටු කන්න. ඒ වගේ එක එක පුද්ගලයාගෙන් පුද්ගලයාට ඕමනා කියන එක විවිධයි. ඊට පස්සේ අපි ගත්තොත් ඕමනා ව්‍යාපාරිකයන් නිර්මාණය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ආහාර කියන අවශ්‍යතාව සපුරා ගන්න තව අලුත් කැම ಜಾති හදන්න පුළුවන්. ඒ වගේ ඕමනා කියන ඒවා ව්‍යාපාරිකයන් නිර්මාණය කරගන්න පුළුවන්. ඒවා තමයි ඕමනා වල ලක්ෂණ විදිහට අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්තොත් ඊළඟ ප්‍රශ්නේ විදිහට අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම් සලකන්න. මොනවද අවශ්‍යතා හා උවමනා අතර වෙනස්කම්? පළවෙනි වෙනස්කම තමයි අවශ්‍යතා සීමිතයි, උවමනා අසීමිතයි. දෙවෙනි වෙනස්කම තමයි අවශ්‍යතා පොදුයි, උවමනා විවිධයි. තුන්වෙනි උදාහරණය තමයි අවශ්‍යතා නිර්මාණය කළ හැකිය, උවමනා නිර්මාණය කළ වැරදුනා සමාවෙන්න. අවශ්‍යතා නිර්මාණය කළ නොහැකිය, උවමනා නිර්මාණය කළ හැකිය. ඒවා තමයි අපි ගන්නේ අවශ්‍යතා උවමනා අතර වෙනස්කම් විදිහට.